මීට කලින් නිර්මාණ 3ක් කරලා තියෙනවා. ඒ නිර්මාණ 3ත් එක බලනකොට මේක කොමඩි ගණයේ චිත්‍රපටිය. මේ වගේ වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න හිතුනේ ඇයි? ඒකට හේතුව තමයි දැන් මට එකම සානරි අපි කරා චිත්‍රපට. දැන් අපේ ප්‍රින්සිපල් ගත්තොත් ඒක වෙනම සමාජයට පණිවිඩයක් දෙන එකක්. પાස්පෝර්ට් එක තරුණ පරපුරට පණිවිඩයක් සහ අන්ලොක් එක ඇවිල්ලා මොබයිල් වලින් තරුණ ජීවිත දෙමව්පියන් සහ ළමයින් විනාශ වෙන ඒ වගේ කාරණා තුල මං හිතුවා මිනිස්සුන්ට පොඩි මම සාමාන්‍යයෙන් එන්ජොයි කරන පුද්ගලයෙක්. يعني හැම වෙලේම hina වීගෙන ඉන්න කෙනෙක්. මම කරපු වැඩ එහෙම නැහැ. මට හිතුණා මේ අලුත් විදියට හිතන්න ඕනේ කියලා. ඉතින් හොඳ ස්ක්‍රිප්ට් එකක් සෙට් වුණා. ඉතින් ඒකෙන් වැඩේ කරා. ලංකාවේ සිනමාවට සෙනග හිටිය නැති කාලෙක සිනමා හෝල් වල දවස් 100ක් ෆිල්ම් එකක් දුවනවා කියන එක ලොකු දෙයක් වෙච්ච කාලෙක දැන් අපිට දෙනවා 2025 වසර කියන්නේ අර හොඳම කාලයක් වුණා. හොඳ නිර්මාණ බිහි වුණා. ෆිල්ම් හෝල් වලට සෙනග පිරෙන්න පටන් අරගත්තා. එතකොට ඒ කියන්නේ කවදාවත් නැතුව දවසේ තියෙන ෂෝ ටික ඔක්කොම හවුස්ෆුල් වෙන්න පටන් ගත්තා. මේ වගේ ට්‍රෙන්ඩ් එකක් ලංකාව ඇතුලේ හැදෙන එක ගැන මොකද හිතන්නේ? ඇත්තරම අපි මේ කාලේ තමයි අපේ ජීවිතේ මං හිතන්නේ ස්වර්ණමය යුගය කියන්න පුළුවන් අපි දැකපු. ඒ කියන්නේ අපේ වයසත් එක්ක බලනකොට අපි කියන්නේ අවුරුදු 40කට ඉස්සර ෆිල්ම් 4-5 පාර බලලා තිනවා. නමුත් දැන් ඒ ප්‍රවණතාවය දකින්නට මම දැක්ක එක දෙයක් තමයි දැන් මිනිස්සු හරි මේ අප්ඩේට්. ඒ කියන්නේ ඒගොල්ලන්ව රවට්ටන්න බෑ. එතකොට අපි රවට්ටන්න බැරි නම් ඒගොල්ලන්ට ඕන දේ අපි දෙන්න ඕනේ. දැන් තරුණ අධ්‍යක්ෂකවරු මං හිතන්නේ ඒක උත්සාහ කරනවා. අපි ජාත්‍යන්තරයත් එක්ක බැලුවත් බොහෝ ටෙක්නොලොජි වයිස් ඒගොල්ලන් ගොඩක් උඩින් ඉන්නේ. සහ දැන් මේ වන විට යන මේ ප්‍රවණතාවය ඉතාමත් හොඳයි. ඉතින් ඒකෙන් වෙන්නේ ප්‍රේක්ෂකයන් සිනමා හෝල් වලට ඇදිලා එනවා. ඇදිලා එන්න සිනමා නිර්මාණ තියෙනවා. එහෙම නැත්නම් ඇදිලා එන්නේ නැහැ. මේක මොන මගුලක්ද වැඩක් නැහැ. අපි ටිකට් එකක් දීලා රුපියල් 500ක් හරි 1000ක් හරි දීලා ටිකට් එකක් ගන්නවා නම් ඒකට වටිනාකමක් තියෙනවා. නැත්නම් එළියට ඇවිල්ලා අනිවාර්යෙන් බයිනවා. මචං ගිහලා බලපන් හොඳ ෆිල්ම් එකක්. ඒ ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ ෆිල්ම් එක හොඳයි නම් විතරයි. එහෙම නැත්නම් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රවණතාවයේ හොඳ ප්‍රවණතාවයක් 2025 චිත්‍රපට ගොඩාක් හොඳ වාර්තාවල් තිබ්බා. ඉතින් ඒකට මම හිතන්නේ හොඳ නිර්මාණකරුවන් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒකට මම සතුටුයි ඉතින් අතට. අපි තමකෝ හොලිවුඩ් බොලිවුඩ් මට්ටමේ සිනමා නිර්මාණයක් ලංකාව ඇතුලේ බිහි වෙන්න තව කොච්චර කාලයක් යයිද? එච්චර කාලයක් යන්නේ මේ හොඳ නිෂ්පාදකවරයෙක් ආවොත් හෙටත් කරන්න පුළුවන්. ඒකෙදි නිෂ්පාදකවරයාගේද ප්‍රශ්න තියෙන්නේ? ඔව් ඒකට හේතුව නිෂ්පාදකවරයාගේත් නෙමෙයි. මං හිතන්නේ අපි හිතන මට්ටම මං හිතන්නේ දැන් අපි බලන ෆිල්ම් සිංහල ෆිල්ම් නම් එතනින් යාට අපිට හිතන්න නැහැනේ. ඉතින් අපි ඒතකොට බලන්න ඕනේ Netflix, Amazon Prime ඒ වගේ ඒ කියන්නේ බොලිවුඩ්, හොලිවුඩ්, මලයාලම් ඒ චිත්‍රපට අපි බලලා ඒකින් දෙන පණිවිඩය සහ ඒ ටෙක්නොලොජි එක මං හිතන්නේ අපේ සිනමාකරුවන් තාම try කරගෙන නමුත් ඒක අතාරලා නැහැ. තාම try කරගෙන ඉන්නවා. ඉතින් මමත් try කරගෙන ඉන්න කෙනෙක් තමයි. ඉතින් අපි බලමු ඉතින් try කරමු. ඉතින් ඇත්තරම ඔබතුමාට සුබ පතනවා අපි. මේ වගේම මේ නිර්මාණය ඇත්තරම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරියට කරන නිර්මාණත් ඇත්තරම සාර්ථකත්වයේ හිණිපෙත්තට මැන්න ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න සීන සබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.